ඉතින් ඔයා මෙච්චර දවස් ඩිසයින් කරනකොට Photoshop නම් පාවිච්චි කරේ, ඔයා Crack software එකක් නම් පාවිච්චි කරේ, කරදර ගොඩක හිර වෙලා හිටියනම් ඔන්න දැන් ඔයාට ඔප්ෂන් එකක් තියෙනවා සම්පූර්ණයෙන් ෆ්‍රී ටූල් එකක් යූස් කරලා ඔයාගේ ඩිසයින්ස් ටික ඒ විදිහටම කරගෙන යන්න. ඉතින් මේකෙදි අපිට වෙක්ටර් ග්‍රැෆික් වගේම සාමාන්‍ය Photoshop වලින් අපි කරන අනිත් ග්‍රැෆික් උත් කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම තමයි මේකේ තව ඔප්ෂන් එකක් තියෙනවා අපිට පුළුවන් InDesigns වෙනුවට පාවිච්චි කරන්නත්. ඉතින් මේකේ ඔප්ෂන්ස් තුනම තියෙන නිසා අපිට සම්පූර්ණයෙන්ම එක ටූල් එකක් ඉන්ස්ටෝල් කරලා අපිට මේ අවශ්‍ය කරන හැමදේම කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් විශේෂයෙන්ම අපිට පැකේජ් එකක් විදිහට Adobe පැකේජ් එකේ එන tools තුනකට alternative tools තුනක් එකතු කරලා හදපු අලුත් එක software එකක් තමයි මේ Affinity Canva කියලා කියන්නේ. මේකට Affinity Canva කියන හේතුවක් තියෙනවා. මොකද Canva එකත් එක්ක මේ Affinity කියන කම්පැනිය combine වෙලා තමයි මේක develop කරලා තියෙන්නේ. මෙතනදී ඕගොල්ලන්ට Canva account එකක් පාවිච්චි කරලා ඔයාට මේ Affinity කියන software එක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් අපි Photoshop එක compare කරලා බලනකොට සම්පූර්ණයෙන් Photoshop වල තියෙන හැමදේම වගේ මේ tool එක ඇතුළේ ඒ විදිහටම තියෙනවා. මෙතනදී ඕගොල්ලන්ට tabs තුනක් බලා ගන්න පුළුවන්. එකක් pixel, ඒ වගේම vector, අනිත් එක තමයි layout කියන එක. ඉතින් මේ තුන තියෙන්නේ කාර්යයන් තුනකට. ඔයාට මේ layout අතරේ මාරු වෙන්න පුළුවන් මෙන්න මේ කියන tabs තුන press කරාට පස්සේ. ඉතින් tool එක installation එකට MB 800ක් වගේ ගානක් තමයි යන්නේ. download කරගත්තට පස්සේ Mac ඒ වගේම Windows වලට මේ software එක release කරලා තියෙනවා. මේගොල්ලෝ කියනවා iPad වලටත් මේ software එක ඉස්සරහදී release කරනවා කියලා. ඒක නිසා ඒක website එකේ තියෙන විස්තර ඕගොල්ලොන්ට පුළුවන් නම් ඒක ගැන පොඩ්ඩක් හොයලා බලන්න. ඉදිරියේදී iPads වලටත් ඔයාට ඩිසයින් කරන්න පුළුවන් මේ Affinity කියන software එක හරහා. මේ softwares කීපය කලින් තිබ්බ Affinity කියන කම්පැනි එක හරහා softwares තුනක් විදියට. ඉතින් මේක දැන් සම්පූර්ණයෙන් Canva එකත් එක්ක එකතු වෙලා මේගොල්ලෝ එකක් විදියට පාවිච්චි කරන්න හදලා දීලා තියෙනවා. මෙතනදී ඕගොල්ලන්ට Canva Pro account එකක් තියෙනවා නම් ඕගොල්ලන්ට පුළුවන් Affinity කියන software එක හරහා මේ කියන AI features ටිකට access කරන්න. එහෙම නැත්නම් සාමාන්‍ය විදියට free තියෙන දේවල් ටික ඕගොල්ලන්ට පාවිච්චි කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් මෙච්චර දවස් Adobe වල තිබ්බ ප්‍රශ්න ටික විසඳගෙන ලොකු subscription fee එකක් ගෙවාගෙන client ලගෙන් පොළු හම්බ වෙලා තියෙද්දිත් වැඩ කරගෙන යන ඔයාට මෙන්න මේ tool එක ගොඩක් හොඳ tool එකක් වෙයි ඉස්සරහට ඔයාගේ design career එක ගෙනියන්න. ඉතින් ඉස්සරහට මම බලාපොරොත්තු වෙනවා මේ ගැන සම්පූර්ණ tutorial එකක් කරන්න. ඉතින් ඕගොල්ලන්ට ඒක බලන්න පුළුවන් මගේ YouTube channel එකෙන් EduPack කියන YouTube channel එකට ගිහිල්ලා ඕගොල්ලන්ට විස්තර ගොඩක් බලා ගන්න පුළුවන්. ඉතින් ඔයා channel එක subscribe කරලා නැත්නම් දැන් ඔයාට subscribe කරලා තියාගන්න පුළුවන්. එතකොට අලුත් වීඩියෝ එකක් දාපු ගමන් සම්පූර්ණයෙන් ඔයාට ඒ විස්තර දැනගන්න පුළුවන්. හරි එහෙනම් මේ වගේ interesting videos වලින් අපි ආයෙත් හම්බෙමු. හැමෝටම සුබ දවසක්.